හොඳයි නේද කරගත්තු වැඩේ. ඔබට ඔයලා මදි බං. ඔකට තමයි කියන්නේ අනුන්ට කපාපු වලේ Taman වැටෙනවා කියලා. ඔබ මේ මායක රාජකාරියත් එක්ක අසුල්ලම් කරන්න ආවනේ. සාධාරණ සත්ත්වඝාතනයේ කවදාවත් අකමැතිනේ. ඒකනේ මං ඇවිල්ලා කිව්වේ. වදින්න ගිය දේවල් ඉහේ කඩා වැටෙනවා වගේ වැඩක් නෑ අම්මා මට සිද්ධ වුණේ. වදින්න ගිය දේවල් ඉහේ කඩා වැටුණා. යකෝ මිනිස්සෙක් කරන වැඩක් ඈ. මිනිස්සෙක් කරන වැඩක්ද මේක? ඒ මිනිහගෙන ආපු මස් ටික කියලා දාලා ඉවරලා මෙතන ඇවිල්ලා පැමිණිල්ලක් කරලා ඒකට විරුද්ධ වුණා. තමා දුදනන්නේ. මම නම් කවමදාවත් සත්ත්ව හිංසාවක් කළේ නෑ රාලාමි. මං කෑවනම් කෑවේ අනුන් ගෙනත් දුන්න දෙයක්. ඒ වගේ දෙයකට ඉතින් පව් සිද්ධ වෙන්නේ නැහැ කියලා බුද්ධ ධර්මෙන්වත් කියලා තියෙනවානේ. අනේ නවත්ත ගන්න මේ බුද්ධ ධර්මේ. මම කියනවා මෙතන. කොම්බේ ඔය පෙරගොදුරු කතා එන්නේ නාද? ඌ කතා කරනකොට ඇටි කෙහෙල් ගිලපු ගුඩුවාගේ මෙතන ඔරෝගෙන බලාගෙන හිටියා. ඒක ගැනත් දීපු දෙය ගිල්ලලා ඉවරලා ඒකටම විරුද්ධව බොරු පැමිණිලි කරන්න මෙතෙන් තාපා. දැන් බණ කියන්නත් වෙනවා. ගෙනත් දීපක නම් ඇත්ත තමයි. නැතුව ඉතින් මේ ගෝණ මාස එර්ජෙන් වදිනවා අපේ ඇතිලියට. ඒ වුණාට වැඩේ නම් වැඩි. මේ හරි වැඩි ටිකක් කතා කරන්න දෙන්න එපා මාත් එක්ක. වැඩේ හරිද වැරදිද කියලා මම දන්නවා. මේ කැරැට්ටුවත් මම දන්නවා. අදිනම් ගොමෝරණ කන්තෝ කියන්න ඕනි ඕකේ. මං එහෙම කරන්නේ දවස් දෙකක් හිටපන් දැන් ඉතින් läගගෙන. තුගේ තියෙන කඩප්පුලි කංග ටිකක් මෙල්ල වෙයිද කියලා බලන්න. සියාදුන්නේ අලද හොඳින් බින්දහම් කරගත්තා නේද? අපි මම කියන රාහමට පණිවිඩය කියන්නකෝ. හැබැයි ඉතින් පොසන් පොයටවත් කලින් මුණ ගැහුණොත් තමයි වදින්නේ. හොඳයි අපි හම්දුරනේ. දැන් අවසරයි. සුවපත් වේවා. මුතියන්ද කොහෙද මේ අරු මැක්කේ? මං එහි යන්න කියලා. ඒ මොකද? කෝට්ටු ගත්තේ ජයසේකර ඉස්කෝල මහත්තයා කිරි ටිකක් දුන්නා වලංගුවට දෙන්න කියලා. අනේ. කෝට්ටු ගත්තේ ජයසේකර ඉස්කෝල මහත්තයා කටයුත්තක් මට මේ ළඟදී කිව්වා. මට යන්න බැරි වුණානේ. උන්නේ මාත් එක්ක අමනාප වෙලා දාන්නේ. අනේ නෑ. මේ මාත් මේ වැපිරිල්ලක් තියෙන එකට පොඩ්ඩක් ගිහිල්ලා ඉන්න. මැනික ඇතිනවා වලංගු. මැනිකෙත් නෑ. ඒ වුණාට කමන්නව ස්ටොප්ෙන් තියලා එන්න බැරිය. හොඳයි. මුදියන්සේ මහත්යට කියන්න මම නිවාඩු වෙලාවක ඉපැත්තේ ඉනවා කියලා. හොඳයි රාලා.
ආම්මනිකේ අර ඉන්නේ අර එදා ආපු අර නූගුණ කාර්යය. අරිනේ. යපින් යන්න. Tenga pari rambutan kari tenga pari rambutan kari Manike dane arang pansal giyade tenga pari rambutan kari tenga pari rambutan kari me kumburenga pegenige akka balin ganda yanewa agachile rala mitanda dende epakiyala tenga pari rambutan kari 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 tenga pari pancale yanewa patti kakanda ape dan biasa to oppama baskawanwa Admato. Ani, api awak ni Admato boleh gila. Admato. කවුද මං කියතු අර එලියස් අප්පුහාමද කොහෙද? මගේ ඉසේ වැඩිකමට කරගන්න මරි වැඩ. අනේ මේක මේ කොක්කද දුනානේ මේ. කිව්වට විදේශපුනේ. කොකද බං ඔය? මම මේ බ්‍රාලාන් මුණ ගහන්න කියලා වුණා. කවුරුත් නැහැ මේ එන්න ගෙදර. ඒ රාලම නැද්ද? මේ අදාර වෙරළු ගස් කුඹුර හීයනේ. එහෙට යන්න. හරිනේ නං. මොකද මම ආවේ උතන දංගහලියක්ද ළඟින් මෙතනට කොට වෙලා කොටපාරනේ. ඔතෙන්නි තමයි එනම කැරෙන්න තිරාලා. හරි. මොකද මොදණු කඩේලා? ගහලා නෙමෙයි මැනිකේ ගැහිලා. කිව්වට විදේශපුනේ. කොකද බං ඔය? මම මේ බ්‍රාලාන් මුණ ගහන්න කියලා කොට වුණා. කවුරුත් නැහැ මේ එන්න ගෙදර. ඒ රාලම නැද්ද? මේ අදාර වෙරළු ගස් කුඹුර හීයනේ. එහෙට යන්න. හරිනේ නං. මොකද මම ආවේ උතන දංගහලියක්ද ළඟින් මෙතනට කොට වෙලා කොටපාරනේ. ඔතෙන්නි තමයි එනම කැරෙන්න තිරාලා. හරි. මොකද මොදණු කඩේලා? ගහලා නෙමෙයි මැනිකේ ගැහිලා. ඉදේ ගහනවද බං දණු කඳේ? මගේ අතපය තියාගෙන ඉන්න බැරුව කරගන්න පිස්සු වැඩ නෙමෙනිකේ. කවුරුවත් නැති ඉඳා මම නිකමට වගේ මේක ඇස්සට කකුල් දෙක ඉබුවා. කරුමේ කියන්නේ මැනිකේ කකුල් දෙක දැම්මා විතරයි උසස් ගාලා මේකේ කොක්කටනේ. කතා කළා කොයි දාලාම පේන්නේ නැනේ. අනේ බබා. උඹ මේක යතුරු වැටෙයිද දන්නේම නෑනේ. ඔක්කොත් මතක නැතු ගියා මැනිකේ. මොකෝ මේ පුරා කුඹියකට වරදන්න කර අපි වගේ මිනිස්සු මේ වැස්සට කකුල් රින්ගොල පුරුද්දක් තියෙන එකක් ඈ. උඹත් හරියට අර කුණ්‍ය කරගත්ත රිලා මොටාවක්. මං කොහොමද එහෙම වෙන්නේ මැනිකේ? ඊටහුවෙන්ද වලිගයක්වත් තිබුණා. මට වලිගයක් තියෙන එකක් ඈ. බට වලිගේ තමයි අඩු කරන ගොංකම් වලට. සියත මේ නෝටි තියලා ගිහලා ඉක්මනට යතර සමහර. හොඳයි. ඒක මොහොම හිටපන්. රාලාමිය නේද? අනේ මැනිකේ විකාර කතා නොකර ඔන්න කරින්ද. රාලාමිගේ මැනුම අහන්න නැතුව. විභාගයක් තියෙනවා කියලා උන්නේ එන්නේ කියලා දැන් අතුරු දහන් වෙලා. අතුරු දහන් වෙලා නෙමෙයි බං. අම්බට කිව්වේ. වෙරළුගස් කුඹුර හියට ගියයි කියලා. රාලාමි පටලවනවනේ. මට කිව්වේ එක දෙයක්. දැන් කියනවා හියකට ගියයි කියලා. දැන් ඉතින් මම ගම පුරාම දුවන්න එපායි. මිනිස්සුන්ට කියන්න දෙන්න එපා කියලා. නේ මන් දන්නේ මේ රාලාමිත් කරන යමර වැඩ. නේ අනේ
අයියට හොඳටම බඩගිනි ඇති. නැගිටින්න අයියා. නැගිටින්න. කාලා නිදාගන්න. හොඳටම නිින්ද ගියා. හදිසියට නින්දේ. රහත් දන්නෙත් නෑ. නංගිගේ ආත්මනේ තියනව නෝ. කොහොම එව්වත් රසයි. ඔබ තාම ගියද? ඔබ සාහනයක් දැනුනේ යන්න? යාදෝ? මනිකේ? මේවයි? ඔබ මේ ඉලියසප්පුට කාට කොපයක් දුන්නේ නැද්ද? තුවක්කුවට හොදනවා වගේ කහට දිව්වට බඩගින්න නැරේවිය. ගෙදර යන්න හැටියක් නෑ. ගම පුරාම ඇවිදින්න තියෙනවා මේ රාලාමිගේ පණිවිඩය කියන්නේ. මිනිස්සුන් දෙන්න එපා කියලා. වඩේ ගින්දරේට බඩ ඇකිලිලාද මන්දා. උදේ පාන්දර කාට කොප්පයක් දීලා ගෙදරින් ආපු ගමනනේ. බඩගිනින්ලු. උදේට කාට කොප්පයක් දුවම විතරයිලු. ඉතින් අද මොනවා කරන්නේ? කැට ගෙදර යන්න කියලා. අත ගෙදර යන්න පුළුවනි. ගෙදර ගිහිල්ලා කාලා බුදියා ගන්නත් පුළුවනි. හැබැයි එතකොට රාලාමි කියපු රාජකාරිය හබක්. මම යන්න. මොකද්ද උඹට රාලාහින් පවරපු රාජකාරිය? රාජකාරිය? දැන් ගම පුරාම කරක් ගහලා මිනිස්සුන්ට කියන්න එපා එන්න එපා කියලා. එන්නේ පිටත් එන්න ඉස්සෙල්ලා. දැන් ඔය මේ රංචිරි ගෙදර යන්න තියෙනවා. එතනින් ගියාම ගෝණහැන කුඹුර. එතකොට බුලත්පත් දෙහිගහේන. තව ගල් 7-8කටම යන්න එපා. අනේ රාලාමි කියනනම් බඩතුරේ අංගගෙන ඉන්න දෙයක් හරි අදලා දෙනවා. ඒ රාලහාමිනේ. තාම රාලහාමි ගෑවෙත් නැහැ. ඔබට පිළිගන්නන්නේ කොහොමද රාලහාමි ලොකා? ආයේ රාලාමි කොහේ එන යක්ද දාල් කැමර මේ හදිස්සියේ. නැගේ පංගු නැත. උන්නේක පංගු ඔබට දෙන්න. යාසයි. එතකොට රාලාමි ආවහම කණ්ඩ දෙන්නේ ඔබගේ උළු ගෙඩියද? අනේ මම දන්න රාලාමි. ආයිතින් රාජකාරියට ගියාම කැම බීමක් ගැන හොයන්න වෙලාවක් තියෙන එකක් නැහැ. හොඳයි. අද දවල්ට රාලාමි කැමට ආවොත් මොනවද ඔට්ටු මැනිකේ? යාතු. ඔන්න කියන දේ බාලා බෙදාදියා. එළියට කාලයන්. රාලාමික පංකෝ ගහලා තියෙනවා. මාළු පිළිමයක් තියෙන්නේ. අනේ අම්මපා. නිකන් දෙනස්සගේ දත් ගන්න නැතුව ඔන්න කරලා දානවා. චෝ. නියමදලු කඩල පරිප්පු වෙල් මාළු. අනේ අම්මපා ආරච්චිලත් එක වෙලාවකට මාර උපාසකයා. හැබැයි කොටා බාන්නේ වෙල් මාළු. අනේ අම්මපා. අලගෙනියන් දෛර්ය අක්කර ගන්න මයින්ද එපා. ඔන්න කරලා දාන්න ඉතින්. අපි මේවා දැනගෙන ඉන්නේ හොඳයි. ඉඳලා ඉතලා අපි කට්ටෝ සුළු සුළු දඩන් වදිනවනේ. එතකොට අපිට බැරිය කලගුණ සලකන්න. සියාතෝ යකෝ මේ ඉතිකඩ හායි ගාලා අරලා දාලා මේ අප්පුදින්ගේ හර කැවිදලා වීපතුල කන පෙරේත පේන්නේ නැද්ද? හොයි तो ऐसे का बहुत अच्छी है अरे गाने में सेकंड पत्काना हरका mang abinda ke hatu ulat मैं බලන්න කෙනෙක් නෑ. පේනා නේද වෙන වැඩ?